තෙරුවන් සරණයි. මෙවර වාරියපොළ පොසොන් කලාපය ජූනි මාස 10 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පුරා දින 10ක් අප රැඳෙන මේ ස්ථානයේදී පැවැත්වෙනවා. මහා දැවැන්ත තොරණක් සැනකිලි මාලාවක් පවත්වන්නේ ඔබට පෙනෙන මේ දැවැන්ත ධර්මශාලා ගොඩනැගිල්ල වැඩ කටයුතු අවසන් කරන්න. එම ගොඩනැගිල්ල අවුරුදු 1කමාරක් තුළ බරපතල වෙහෙසක් යොදලා අපි නිමා කරන්නට යෙදුණා. ඒ නිමාව පසුපිටින් දුටුවට ඒ නිමාව තුළ අභ්‍යන්තරයේ තව බොහෝ වැඩ කොටසක් අපිට සිද්ධ කරන්න තියෙනවා. අපේ විසුද්ධාරාම විහාරස්ථානයේ දායක පවුල් 1200ක් වගේම ධර්ම විද්‍යාලයේ දරුවෝ 1500කට වැඩි ප්‍රමාණයක් ඉගෙන කියා ගන්න දහම් පාසලක්. මේ වාරියපොළ නගරයේ රාජ්‍ය ආයතන, වාරියපොළ නගරයේ ස්වේච්ඡා සංවිධාන, වාරියපොළ ප්‍රදේශයේම කෙරෙන පොදු වැඩ සියල්ල සිද්ධ කරන්නේ අපේ වාරියපොළ විසුද්ධාරාම විහාරස්ථාන භූමිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වාරියපොළ පොලිස් ස්ථානය, කාර්මික විද්‍යාලය, සුමංගල ජාතික පාසල, ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය ආදී කොටගත් සුවිශේෂී ස්ථානවල සියලු පොදු වැඩ සිද්ධ කරන්නේ මේ ස්ථාන. එනිසා මේක පුද්ගලික කටයුත්තක් නොවේ. වාරියපොළටම පිරිමැහෙන බහුකාර්ය ගොඩනැගිල්ලක්. පෙහෙවස් සමාදන් වීමට පමණක් නොව බහුකාර්යයන් සඳහා මේ කාරණාවේදී මේ ගොඩනැගිල්ල යොදා ගන්න නිසා කරුණාවෙන් ආරාධනා කරනවා මේ පොසොන් සතියේ 10 වෙනිදා ඉඳලා 19 වෙනිදා දක්වා වාරියපොළට ඇවිදින්න ගියවර වගේම දර්ශනීයම තොරණ කොළඹ තියෙන දර්ශනීයම තොරණ මේ ස්ථානයේ ඉදි වෙනවා. ඒ වගේම විශාල සැනකිලි මාලාවක් පැවැත්වෙනවා. ඒ සඳහා පැමිණ ඔබේ සහයෝගය, ඒ වගේම ඔබේ ආධාරය, උපකාරය ලබා දෙන ලෙස කරුණාවෙන් යුක්තව ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.